තිබ්බනේ. ඔබේ තර්කයට විග්‍රහයට අනුව 21 වෙනිදා රැළිය සාර්ථකද කියන ප්‍රශ්නේ අපි යොමු කළොත් ඔබේ විග්‍රහය අනුව ආපස්සට හැරලා බලනකොට 21 රැළිය ගැන මොකද හිතෙන්නේ? 21 රැළිය සාර්ථකයි කියන්නේ 159ක 3න් 2ක් ඉන්න වැඩිම මන්ත්‍රීවරු පිරිසක් ඉන්න වැඩිම බලයක් තිබ්බ ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව. අපි 94 ආණ්ඩුව ගත්තේ එක ඡන්දය වැඩි තිබ්බේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව. එක ඡන්දය 113යි 112යි ආණ්ඩුවට තිබ්බේ. 97 වෙනකම් ප්‍රාදේශ සභා ඡන්දය 97 අපි කරා සියලු ප්‍රාදේශීය සභා දිනුවා අවුරුදු 3කට පස්සේ මැතිවරණයට තිබ්බේ. මොකද ජනාධිපති වරණය තිබ්බේ 95 ජනාධිපති වරණයෙන් පස්සේ අවුරුදු 2කට පස්සේ තමයි තිබ්බේ ප්‍රාදේශීය සභා ඡන්දේ. ඒ ප්‍රාදේශීය සභාවේ සියලුම ප්‍රාදේශ සභා අපි දිනලා තිබ්බා. ඒ විතරක් නෙවෙයි අපි 97 වෙනකන් එක්සත් ජාතික පස්සේ ඔය දැන් වගේ සමගිය එක්සත් ජාතික පස්සේ වෙන් වෙලා හිටියේ නෑ. එකට තිබ්බේ ලොකු බලයක් තිබ්බ විපක්ෂයක් තිබ්බා. ඒතිෙදී අපි 97 වෙනකන් 10000ක් ගෙනල්ලා ලංකාවේ කොහෙවත් රැස්වීමක් තියන්න දුන්නේ නැහැ. ආණ්ඩුව අහන්නේ මන්ත්‍රීතුමා දැන් 159ක බලයක් තියෙන ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් පළාත් පාලන ආයතන තියෙන ආණ්ඩුවක් මේ නුගේගොඩට කට්ටිය ටිකක් එකතු කරලා මේ මැතිවරණයක්වත් අහලා පහලා නැති වෙලාවක දැන් මොකද්ද අවසානයේ විපක්ෂ පෙන්නලා ඉවර කළේ මොකද්ද 22 වෙනිදා එළි වෙනකොට තිබුණේ කියලා ආණ්ඩුව අහනවා. මොකද්ද උත්තරය ඔබතුමා? අපිට ආණ්ඩුවට මේ දවස්වල ආණ්ඩුවට ප්‍රශ්නේ ආණ්ඩුවට තියෙන ආණ්ඩුවේ වැඩ කරන්න. විපක්ෂය හැමදාම කරේ රැස්වීම් කරපු එක අපි උද්ඝෝෂණ උපවාස කරේ නෑ පාරවල් වැව්වේ නෑ මේ කඳුළු ගෑස් ගහන්න වැඩ කරේ නෑනේ. අපි කතා කරගත්ත අපි පක්ෂ අනුව අපි අවුරුද්දක මේගොල්ලන්ට දැන් අවුරුද්දක් කල් දුන්නා අවුරුද්දක් ගියා රටේ ජනතාවගේ බලමු මොකද්ද මේ රටේ ජනතාව ඇවිල්ලා කියන්නේ. ඒක සාධාරණද අවුරුද්දක් ගත වෙන තැන අවුරුදු 5කට ජනවර්මක් හම්බෙච්ච ආණ්ඩුවකට අවුරුද්දක් අතරතුර අපිට සාධාරණද කියලා අහන්න බෑ චමුදිත. මේ කොන්දපණ නැති විපක්ෂයක් ඉන්නේ කතා කරන්න බැරි විපක්ෂයක් ඉන්නේ හඬ නැති විපක්ෂයක් ඉන්නේ විපක්ෂය දුර්වලයි කියලා මිනිස්සුමයි රටේ මතයක් දරුවේ. ඉතින් ඒ නිසා අපි දැනගන්න ඕන අපි ඒගොල්ලෝ හිටියනම් මෙලහටම අපි ආණ්ඩුවක් ගත්තා නම් ඒගොල්ලෝ මෙලහටම පාරවල් වල උද්ඝෝෂණ කළා උපවාස කළා මේ ආණ්ඩුව කරගෙන යන්නද අපි එහෙම කරලා නැහැ. ආණ්ඩුව කරගෙන යන්න අපි ඒගොල්ලන්ට සාධාරණ විදියට ඒගොල්ලොන්ගේ ඒවට බාධා කළා මෙතන අධ්‍යාපන අමාත්‍යාංශය වට කරලා අතන ගිහිලා තවත් ආයතන වට කරලා ජනාධිපති ලේකම් කාර්යාලය වට කරලා අපි ඒව කරන්නේ. දැන් ඔබතුමා හිතන විදියට දැන් මේ දැන් ඔයගොල්ලන් අරමුණ උනේ මොකක්ද? අරමුණ උනේ විපක්ෂයට රටේ මිනිස්සුන්ට යම්කිසි ප්‍රශ්න වලින් අලගොවියා, ලුණු ගොවියා, ඒ වගේම විශ්‍රාමිකයා අද හමුදා සොල්දාදුවෝ ගිය සතියේ මෙතන වට කරගෙන හිටියා ලංකාවේ විශ්‍රාමිකයෝ දවසෙන් දවස දැන් එන්න පටන් ගත්තා. ඒකට උත්තර හම්බුණාද? මට අද උදාහරණයක් වශයෙන් මම මේ වැඩසටහනට එන්න හිටියේ 9 මාර්ට මාදි වලින්. 9:21 ඉඳන් 9 කෝල් මේ නම්බරුත් එක්ක ටෙලිෆෝන් නම්බරුත් එක්ක SDB බැංකුව ගම්පහ ඊළඟට මදරසිංහ ලොතරැයි මණ්ඩලයේ හිටපු ලේකම් ඊළඟට මේ ගම්පහයි මේ නම්බරුත් තියෙනවා ටෙලිෆෝන් නම්බර පොලිසිය ආබාධිතයෙක් අනුරාධපුරෙන් රැකියා හිත උපාධිධාරී විනාඩි 20ක් ඇතුළත මේ වැඩසටහනට එන්න විනාඩි 20ක් ඇතුළත මම මේ නම්බරුත් එක්ක කියන්නම් නම්බරුත් එක්ක කතා කරයි මිනිස්සු විනාඩි 20ක් ඇතුළත ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න මේ වැඩසටහනට ඇවිල්ලා ඔබට කතා කරන්න නෑ වැඩසටහනට එන්න කලින් වැඩසටහනේදී හෝ පාර්ලිමේන්තුවේදී මේවා කතා කරන්න තමයි මේ මිනිස්සු කියන්නේ. ඇත්තට මේ රැළිය තිබ්බේ මොකද්ද මූලික අරමුණ? රැළිය තිබ්බේ මූලික අරමුණ තමයි ආණ්ඩුව ජනතාව කෙරෙහි ගණන් ගන්න නැහැ, ජනතාව දිහා බලන්නේ නැහැ, ජනතාවගේ ප්‍රශ්න දිහා අහුම්කම් දෙන්නේ නැහැ, ජනතාවත් එක්ක සාකච්ඡා කරන්නේ නැහැ, ෆෝන් එකක් උස්සන්නේ නැහැ, ජනතාව කියන දේ අහන්නේ නැහැ, අහුම්කම් දෙන්නේ නැහැ. මේ සියලු ප්‍රශ්න ඡන්දේ ගන්න කලින් ජනතාවට මේගොල්ලෝ කිව්වා මේවා. ඔව් මොහොතක් ඉන්න. ඒ චාමර සම්පත්ගේ අදහස මේ ආණ්ඩුව මේ රැළිය පිළිබඳව දක්වන අදහස විශේෂයෙන්ම මේ ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යමු. දැන් සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ තමයි අර වැටිච්ච අර්බුදෙන් ගොඩගත්තේ කියලා. ඇත්තට රනිල් වික්‍රමසිංහ වැටිච්ච අර්බුදෙන් ගොඩගත්තේ නැහැ. ඒ අර්බුදය ජනතාව මත පොටව එක තමයි යා කරේ. අපි වංචා දූෂණ අතර කරා. පොඩි අර්බුදයක්ත් තියෙනවා. මම ඒකත් කියලා යන්න. මොකක්ද? වැඩ පොඩ්ඩක් හිමින් සිද්ධ වෙන්නේ. ඕගොල්ලන්ට අපිව පරද්දන්න ඕන නම් මොකද කරන්න ඕනකම තියෙන්නේ? ඕගොල්ලෝ අපට වඩා ශිෂ්ට සම්පන්න වෙන්න. සමාජ මාධ්‍ය ඇතුලේ ඉන්න බොහෝ දෙනා ෆේක් මිනිස්සු. තොරතුරු එහෙනම් අයවත් ෆේක්. 21 රැස්වීමක් කරා නුගේකොට. දැන් අපිට හොයාගන්න පුළුවන් නුගේකොට ඇත්ත සෙනගිටපු පින්තූරේ මොකක්ද කියලා? මේකේ මේ එක කොටසක කියනවා මේකේ මේ මෙතන එක කොටසක විතර නෙමෙයි මේ 2015 ඒ කියන්නේ ෆේක් මිනිස්සු ඉන්නේ AI වල කොහෙද නම්බර හොයාගන්නත් නෑ මේ චරිතවල ටෙලිෆෝන් නම්බරත් නෑ AI ඒ අතරෙම මේ
2015 මහින්ද සුළගේ ඡායාරූප පවා එහෙ මෙහෙ යනවා. මේ යනවා කියන්නේ මේ හුවමාරු වෙනවා. තැනත් ඒකමනේ නේද? තරත් එතනමනේ අන්ද සමරකෝන් මේ එකේමනේ තිබුණේ. එතකොට දැන් මේ ප්‍රශ්න කරන්නේ ඔබ කියන 20000 ගැනනේ මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. හරිද? මොකද්ද මේකට දෙන උත්තරය ඇත්තටම? මේකට මම මේ මොකද මහින්ද සුළඟ 2017 නේ 16 යහපාලන ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට විරුද්ධවනේ. ඒතකොට මම හිටියේ නෑ. ඇත්ත කතාව මම ඔය ආනන්ද සමරකෝන් එකේ ඒ මහින්ද සුළඟේ රැස්වීමේ හිටියේ නෑ. නමුත් මම මගේ බස් ටික බස්සගෙන මම ගියෙත් ඔය පාලමේ යටින් මේ සැරේ මම යනකොටත් චමුදිත රේල් ගේට්ටුව ගාවට පාර බ්ලොක්. එහා පැත්තෙන් මේ සැරේ මේ වැස්ස වෙලාව රේල් ගේට්ටුව මම කියන්නේ මම එන මට කියන්න බලන්න පාලම ගාවට බ්ලොක් කියලා නෑ රේල් ගේට්ටුව ගාවට පාර බ්ලොක්. එහා පැත්තෙන් අනිත් අර ඈත කෙළවරට බ්ලොක්. පාර සම්පූර්ණ වැහිලා තිබ්බේ. ඒ වැස්ස වෙලාවේ. සම්පූර්ණ වැස්සක් තියේදී මිනිස්සු හිටියා. ඒක ඉඳන් මේ ටිල්ලිසිල්ල සහෝදරයා මං හිතන්නේ එතෙන් ඇවිල්ලා බලාගෙන හිටියද කියලා දන්නේ නැහැ මම. අනිත් එක එතුමා කියනවා මේ Facebook මේ සමාජ මාධ්‍ය සහ AI ඒවා ඉතින් සමාජ මාධ්‍ය අපිට වැඩිය සමාජ මාධ්‍ය ඒ ආණ්ඩුව ගන්න තමයි සහයෝගය දුන්නේ. දැන් ඒගොල්ලෝ සමහර මාධ්‍ය වලටත් කෙලින් ඇඟිල්ල දික් කරනවානේ. ඒක එතකොට ඒගොල්ලෝ කරනකොට හොඳයි අපේ සමාජ මාධ්‍ය අපි මේ සමාජ මාධ්‍ය දැන් ඒගොල්ලෝ ගාව පෞගේ කාලේ අපිට කට අරින්න දුන්නද කියන්නකෝ අපිට බලන්න දුන්නද අපිට වචනයක් කතා කරන්න දුන්නද ජනාධිපතිවරණ වෙලාවේ එක පේජ් එකක් අරන් බැලුවම 500ක් විතර ගහනවා චාමර සම්පත් වචනයක් කතා කරොත් අපි ඒක නිසා මේ මාධ්‍යයට බැලලා වැඩක් නැහැ. මාධ්‍ය වල හිටපු මිනිස්සුම තමයි මාධ්‍ය වල ඒගොල්ලන්ට සහයෝගය දීපු මිනිස්සුම තමයි දැන් හැරිලා තියෙන්නේ. ඕක කියන්නේ අපිව පරද්දන්න ඕන අපිට වඩා ශිෂ්ට සම්පන්න වෙන්න. ශිෂ්ට ඒගොල්ලන්ට වැඩිය මොකද ඒගොල්ලෝ ශිෂ්ට සම්පන්න මිනිස්සු ඉඳන් මිනිස්සු පච් කළා ගත්තේ. 3-2ක් දීලා ජනාධිපති කෙනෙක් හදලා 100ට 3ක් හිටපු මිනිස්සු ඒගොල්ලොන්ගේ මිනිස්සු නෙවෙයි. එදා රැලියට ආවේ දකුණෙන් ආවේ හැමතැනින්ම ආපු මිනිස්සුන්ගෙන් භාගයක් ගිය සැරේ පළාත් පාලනේ ජනාධිපතිවරණේ පාර්ලිමේන්තුවේදී ඒගොල්ලොන්ට සහයෝගය දීපු මිනිස්සු තමයි වැඩියෙන්ම ওই රැලියට. මේ රැළියේ වැඩිම පිරිසක් සෙනග ප්‍රමාණයක් ගෙන ආවේ කවුද මේ පක්ෂයක් විදිහට ගත්තොත් පක්ෂයක් විදිහට පොදු ජන පෙරමුණ. ඒක පොට්ටුව. දැන් ඒක අපි මම කියන්නේ බෑනේ ඒගොල්ලෝ ඒ වැඩේදී සෑහෙන මහන්සි වුණා. ඒගොල්ලෝ ගමක් ගානේ ගියා. ඒගොල්ලොන්ගේ മന്ത്രിවරු දැනුවත් කරා. ඒගොල්ලෝ සහයෝගය දුන්නා. ඒගොල්ලෝ ඒ හරි වැඩසටහනක් අනුව ඒගොල්ලෝ දැන් ඔතන ආందోලනයකට ලක් වුණානේ මේ අද දවසේ කුමාරයා කියලා හරින් ෆර්නෑන්ඩෝ කරපු කතාව. දැන් හරින් ෆර්නෑන්ඩෝ මේ ඊට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තියලා කියනවා මේ සෙනගෙන් ඕ කියන්නේ 75ක් විතර සෙනග ගෙනාවේ නාමල්. ඒක තමයි මම කුමාරයා කියලා කිව්වේ. හරිද? ඒ කියන්නේ මේ ප්‍රධාන රැස්වීම කරන්න උර දුන්නේ මේකේ පොහොට්ටුව. හරි? ඒතකොට වේදිකාව තනපු කුමාරයා අනුර කුමාර නෙමෙයි නාමල්. ඒකයි මම මේක අදහස් කළේ. මොකද ඔබේ අදහස මේ ගැන? මට කුමාරයා කියන වචනේ ගැන. මට ඒක ගැන කියන්න බෑ මොනවද. මොකද ඒක හරේම් ප්‍රනාන්දුගේ මතේනේ. හැබැයි ඔබගේ කතාවේදීත් ඔබ නාමල් ගැන කතා කරනවා. මම නාමල් ජාතික සංවිධායකතුමා තව සුළු මොහොතකින් වේදිකාවට එනවා. ජාතික සංවිධායකනේ පොදු ජන පෙරමුණේ විශේෂයක් කරා කියලා තමයි සමහරු කියන්නේ. දැන් හරිම් ප්‍රනාන්දුත් අරෙම කියනවා. ඔබත් විශේෂයක් කරා කියලා කියනවා. නෑ විශේෂය කියන්නේ ඉතින් මෙහෙමයි. මම කොහොමත් ඒ කණ්ඩායමේ නායකයා එතුමාට විශේෂයක් කියන්නේ එතුමා එනවා කියලා කිව්වා. මම මගේ කතාව යන අතරේ ආවා. මං කිව්වා තව සුළු මොහොතකින් එනවා කිව්වා. ආවා මගේ කතාව එනකොට ආවා. මං එතනදී ඕක මතුවෙන්නේ ගොඩක්ම රනිල් වික්‍රමසිංහගේ පණිවිඩය කියවන්නේ නැතුව. දැන් රනිල් වික්‍රමසිංහගේ පණිවිඩය කියලා තියෙන්නේ ඔහු මේ වාක්‍ය තුනයි. සුබ පැතුම් පණිවිඩය කියලා කියන්නේ වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව මහා ජනහඬ හේතුවෙන් නුගේගොඩ නගරයේ පවත්වන රැළියට උණුසුම් සුබ පැතුම් එක් කරමි. එක වාක්‍යයයි. විපක්ෂයේ බහුතර පක්ෂ එකම වේදිකාවට පැමිණීම ජනතාමිත්‍රවරුන් ප්‍රමුඛ මාලිමා ආණ්ඩුවේ ගමනක අවසානයේ ආරම්භය සම්ටුවන් කර ඇත. වාක්‍ය දෙකයි. මහා ජනහඬ රැළිය සාර්ථක කර ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අප්‍රමාණ කැපකිරීම කළේය. ඒ සියලු පාර්ශ්වයට කෘතඥතාවය පළ කිරීමටද අවස්ථාවක් කරගනිවි රනිල් වික්‍රමසිංහ. වාක්‍ය 3යි. දැන් මේ කියන්නේ තප්පර ඕන්නයි 20 කීයක් ගණන් කරන්නේ. තප්පර 30ක්වත් යන්නේ නැහැ. ඒතර මම මේක කියන්න වෙලාව ගන්නෙ නැහැ. වෙලාව මදි නිසා කියමින් තමයි මේ පොඩි මේ පත්‍රිකාව පැහැර කරන්නේ. මොකද ඔබ හිතන්නේ දැන් ඔහු එන්නේ රනිල් වික්‍රමසිංහ නියෝජනය කරමින්. ඒ පක්ෂයෙන් එන්නේ. එතන ඉන්නවා සාගල ඉන්නවා, එතන ඉන්නවා අකිල විරාජ, එතන ඉන්නවා වජිර අභිවර්ධන, එතන තලතා ඉන්නවා. ඒ නැතුව තමයි නියෝජනය කරමින් වේදිකාවේ කතා කරන අවස්ථාව ලැබුණා. හැමෝටම කතා කරන අවස්ථාව කතිකයන්ට ලැබෙන්නේ නැහැනේ. අපි රනිල්ගේ පණිවිඩය කුණු කූඩේට යනවා මේ චූටි මේ වාක්‍ය තුන. මොකද ඔබ ගැන හිතන්නේ? මම ජමුදිත ඔය මේ සංවිධායක මණ්ඩලයේ මම හිටියේ නෑ.
මොකද ඔය රැස්වීම පටන් ගත්ත දවසේ ඉඳන්ම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සහභාගී වුණේ ලසන්තල්ල කියවන්න මහින්ද අමරවීර දුමින්ද දිසානායක නිමල් සිරිපාල සිල්වා ඇමතුමාලා මට එක්සත් ජාතික පක්ෂයේ සමුළුව වෙලාවෙත් මට තියෙන රාජකාරිය තමයි අපේ පක්ෂයේ පාර්ලිමේන්තුව මට තප්පර කීපයක් දෙන්න. අපි වෙලා බලමු. ඔව්. පාර්ලිමේන්තුව ඒ වගේම මේ මාධ්‍ය වැඩසටහන් වලට මේ ගොඩක් වැඩ තියෙන හින්දා මම ඔය රැස්වීමට කියන රැස්වීම් ඔය සාකච්ඡා මේ වගේ මං හිටියේ නෑ. සාකච්ඡා මේ තොල හිටියේ ඒ පක්ෂ ඒ නායකෝ ඒ කණ්ඩායම්. ඉතින් මගේ මම ඔය ඔබතුමා කියනකම් මම දන්නේ නෑ ඔහොම එකක් එවලා තියෙනවා කියලා මේ අපේ ලොකු දිග මෙසේජ් එකක් නම් සාමාන්‍යයෙන් කාලේ පිළිබඳ ප්‍රශ්නයක් වැස්සෙනවා. හරේම් ප්‍රනාන්දු මහත්තයාගේ මං හිතන්නේ ඉතින් ඒක ඒගොල්ලොන්ගේ පක්ෂයේ වැඩක්. නෑ මොකද හේතුව මට දුන්න කාර්යය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නෑ එතකොට මගේ කාර්යභාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතාවක් කරන්න කියලා මට කලින් කියලා තිබ්බා. ශ්‍රී ලංකා නිදහස් පස්සේ කතාව චාමර සම්පට්ටේ ඒ හින්දා මගේ කතාව මං කරා. ඔව් මොකද ඒ කතාව ඒ ප්‍රශ්නේ වැඩිපුර මතුවෙන්නේ දැන් රනිල් ඔක හැබැයි මේම ඔක ඉතින් මට කියලා තිබ්බනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔක ඉදිරිපත් කරන්න කියලා මම ඔක ඉදිරිපත් කරනවා. නෑ මොකද ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ ඔච්චර මතුවෙන්නේ. මට ඔක ඉදිරිපත් කරන්න බෑනේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන කෙනෙක් ඇවිල්ලා ඉද්දි. දැන් එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මෙතන එක්සත් ජාතිපක්ෂයේ සමුළුවට ගියා මට කතාවක් තිබ්බා මං කතාව කරා. ඒකම කරානේ. අපි මේ නිදහස් පක්ෂයේ එච්චර ජ්‍යෙෂ්ඨයෝ ඉන්නකොට කතාව දෙන්නෙත් ඔබතුමාට. නෑ නිදහස් පක්ෂයේ මම තනතුරු අරන් නෑනේ. ජ්‍යෙෂ්ඨ ඔක්කොටම තනතුරු දීලා. ඔබ දන ගහලා ගිහිලා කතා කරනවා. මම ජ්‍යෙෂ්ඨ දන ගාන කතාව මේකයි. ඒක ඇවිල්ලා මේ ඒ මනුස්සයාට අවුරුදු 82යිනේ. ඒ මනුස්සයාට මොකද්ද මුත්‍රා කරන්න ගිහිල්ලත් මේ කවුද ෆොටෝ එකක් දාලා තිබ්බනේ. එහෙම 82 නම් අපි 82 නම් ඇඳේ තමයි අපිට මුත්‍රා යන්නේ. ඒ මනුස්සයා 82 ඉඳන් හිටගෙන ගිහිල්ලා මුත්‍රා කරනවානේ. ඒ හින්දා අපි මිනිසුන්ට අපහාස කරන්න හොඳ නැහැ. එතන දනගාලා කතා කරේ කියන්නේ ඕගොල්ලොන්ගේ කැමරා තිබ්බේ හරි කෙලින්. ඒගොල්ලෝ වාඩි වෙලා හිටියේ එතන. ඒකට ඉස්සරහා වේදිකාවේ කතා කරනකොට ඕගොල්ලොන්ගේ මාධ්‍ය කැමරා ටික පොඩ්ඩක් නැමෙන්න කියලා. ඒකයි ඒක නොතේරෙන මිනිසුන්ට නොතුනන මට කමන්නේ. අපේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ප්‍රශ්නය දැන් මෙවැනි රැස්වීම ගොඩක් අය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මලගෙදරකදී ඔය කතාව කිව්වා කියලා කියනවා. මේ මාධ්‍ය සත්‍යන්ත පුවත් වානන් දන්නවා ඇති ඔෆ් ද රෙකෝඩ් එකේ මේක කියලාත් ඇති. මේ දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මම හින්දා තමයි ඕගොල්ලෝ එකතු වුණේ කියලා. ඒ කියන්නේ ඔහු අත්අඩංගුවට ගත්ත නිසා ඔහු හිරබාරයට පත් කරපු හින්දා තමයි මේ සජව නියෝජිතයට ඔහු ප්‍රකාශ කළා කියලා. ඕගොල්ලෝ දැන් ඉතින් මං හින්දානේ මේ ඇත්තට මේ එකතු වීමේ පදනම වැටෙන්නේ මේ එකතු වෙන්නේ ඔක්කොම එක වේදිකාවට එන්නේ එක ප්‍රෙස් කොන්ෆරන්ස් එක මේසයකට එන්නේ. ඒතර එහෙම එකේ ඔහුගේ නිවේදනයම කුණුබක් කියට යෑම මේක බරපතල හරි ගැටලුකාරීනේ. ඒක මේ චමදිතෝක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ආරේම් ප්‍රනාන්දුම ගෙනල්ලා මෙතන අහන්න ඕන ප්‍රශ්නයක්. නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ කවුරු හරි ගෙනල්ලා අහන්න. මොකද ඔය ඔබතුමා කියන දේ මම ඇත්තටම මම දන්නෙත් නෑ මම දැනගෙන හිටියෙත් නෑ මම ආවා සෙනග ටිකක් එක්ක බදුල්ලේ ඉඳන් ආපු සෙනග ටිකත් එක්ක මම බයිනෝට වයින්නවා මට ඒ වෙලාවේ මයික් එක දුන්නා මම කතා කරා මම කතා කරලා වේදිකාවෙන් පල්ලෙහාට බැස්සා. හරි. ඒ නිසා මම හරේම් ප්‍රනාන්දුට මේ කතාවක් කරන්න දුන්නද ඇත්ත කතාව මම ඔය සාකච්ඡා මේස වලට ගියා නම් මට දැනගන්න තිබ්බා. හරි. මේක මේ විදිහේ දෙයක් තියෙනවා මේ විදිහේ දෙයක් වුණා. හැබැයි මට කියලා තිබ්බනම් මෙන්න මේක කියවන්න කියලා එහෙනම් කියවන්න තිබ්බනේ කියවන්න. හරි අපි එමු ආණ්ඩුවේ නැතුව මේ අනුන්ගේ මට කියවන්න බෑනේ අනුන්ගේ පක්ෂවල අනිත් එක එතුමාලා ලොකු තනතුරුකුත් දැන් දීලානේ තියෙන්නේ. දැන් මේ පානුක ආපු ප්‍රශ්නෙට ඔච්චර ජේෂ්ඨෝ කියන්නේ ජේෂ්ඨෝ ඔක්කොම ඉන්නවා මට තනතුරක් නැහැ. සමහර වෙලාවට රෙවුන්ගේ මුහුණු නෑ මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම කිසිම තනතුරක් ඉල්ලපු නැති ගත්තේ නැති මම පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා නෑ. මම ඒ තනතුරු යටතේ වැඩ කරනවා. අපි එමු මේ ශ්‍රී ලංකා මේ ඔබ ඔය රැළිය පිළිබඳව ආණ්ඩුවේම නියෝජිතයෝ කීප දෙනෙක් දක්වන අදහස් වලට යමු. රැලියක් තිබ්බද? කවුරු ගණන් ගත්තේ නෑනේ. මම දැක්ක රැලියක් නැතිබෙන ඒගොල්ලෝ ඒලා කෑ ගහලා ගියා. පුටුවක් අල්ල ගන්න කට්ටිය පොර කනවා. මයික් එක අල්ල ගන්න කට්ටියක් පොර කනවා. බීපුවාගේ සැර යන්න කෑ ගහනවා. හැබැයි ගොඩක් ජනතාව හිටියා නේද? මගේ දැන් හැම පක්ෂවලටම ජනතාව ඉතින් උන්තරන් ඉන්නවා. ඔබතුමා කියන්නේ සාර්ථක නෑ කියලා? නෑ ඒගොල්ලෝ කියයි සාර්ථකයි කියලා. ඉතින් අපිට එච්චර සාර්ථකත්වයක් නෑ. ඒක ඒගොල්ලෝගේ වැඩේ. අපි අපේ වැඩේ කරනවා. එතන හිටි කට්ටිය ගත්තොත් හැවි හැම එක්කෙනාගේම නමක් කියලා මට නඩු 4-5ක් කියන්න පුළුවන්. ඉතින් මේ නඩු වලින් බේරෙන්න උහුන්ට බයට උහුන්ගේ අන්තේවාසිකයන් ටිකක් එකතු කරගෙන කොළඹට ආවට ඒක ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නෙවෙයි. අපි ඒක නිසා ඒක 7-5කට ගණන් ගන්න රැස්වීමක්. ආණ්ඩුව විදිහට අපි රුපියලක බාධාවක් කරෙත් නැහැ. සිහින කුමාරයාගේ සිහින නැවත අයිස්ලන්තයේ තුල දිය වුණා කියන අදහස තමයි අපිට තියෙන්නේ. හින්ද මහත්තයාවෙත් නෑ රනිල් මහත්තයාවෙත් නෑ. ඔයගොල්ලෝ ඒ ගහලානේ එළියුවනේ. වර ත්‍රිගුණාමලේ වරායනේ හැංගිලා හිටියේ. මලමිනී වලට පණ දෙන්න පුළුවන්.
ඒ රැස්වීම කතා කරමු. වැඩි පිරිසකට අධිකරණ නඩු තියෙන. ඒ තමන් අත්තරකොට ගන්න තමන්ව සමහර සිරගත වෙන්න පුළුවන් නඩු තීන්දුව වලින්. අන්න ඒක වළක්වා ගැනීම සඳහා කරන ලද උත්සාහයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් රට පෙරලන උද්ඝෝෂණ හැදුවට උත්තරයක් ලැබෙන්නේ මේ අවුරුද්ද ඇතුළත ඔය වේදිකාවේ කතා කරපු බොහෝ අය තමන් කරපු වරදවල් වලට අපක්ෂපාතී ලෙස ස්වාවි වලින් දෙන තීන්දුව මත යන්න වෙන අය. ඔය ඔක්කොම එකතු වෙලා ඔයගොල්ලෝ හිතනවා දාණ්ඩුවක් හදයි කියලා. කැන්ද හැලියා. මේ ප්‍රශ්නෙටම කොටසක් මේ කියන කතාවට එකතු කරොත් බහුතරයකට නඩු තියෙන අය දැන් ඔහුම කියනවා මේ වසර අවසන් වෙනකොට බොහෝ අයට තීන්දුව తీරන සමහර මම දැක්ක සමහර මේ අය ක්ලිප්ස් හදලම තියෙනවා ඔබේ පින්තූරෙත් ඇතුළුව මේ දාලා මේ චෝදනා නඩු 4-5 ෆයිල් තියෙන අය දැන් මේ කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ ඒකෙන් බේරීම උදෙසා තමයි මේ ඇවිල්ලා තියෙන ස්ටේජ් එකට කියලා. මොකද්ද කියන්නේ? මේ නඩු කතා කරන්නව කියන අයද? නෑ මට අහන්න තියෙන ප්‍රශ්නේ උසාවියේ නඩුව ඔක්කොම කතා කරන්නේ ඊට පස්සේ දැන් අපේ නඩුව මෙයා මේ 4 දෙනා ඔය කතා කරපු කට්ටියද පුටු වල වාඩි වෙලා ඉන්නේ. ඒගොල්ලෝ දැන්ටත් ඒගොල්ලොන්ගේ මිනිස්සු තියාගෙන ඉන්නේ ඔය වචන කියාගෙන තමයි. අපි හිරේ දානවා එතකොට අපේ ඡන්දේ ඉල්ලන්න මිනිස්සු නැති වෙයි කියලා. ඔය කියපු උන් මොකද? නෑ ඔබතුමා ඒක නෑ පොඩ්ඩක් ඉන්නකෝ හේවගේ කියන එක මොකෙද්ද? ඌ අර ළමයාගේ මේ මොනවද එකතු කරලා පීච්චන් වෙලා ගාල්ලේ පැත්තේ යන්න බැරුව පාර්ලිමේන්තුවේ මාස ගාණක් කතා නොකර රෙද්ද වහගෙන හිටපු එකෙක් නේ ඔය කියන්නේ. ඊළඟ එක මොකද්ද? බික්කුච්චන් අයියා මේ ඊයේ පෙරේදත් හැවා පාර්ලිමේන්තුවේ. මූටේ උගන්වන්න ඕනවා. හෙට මං අධ්‍යාපන අමාත්‍යාංශයේ වැසිස්ත වෙලා කියන්නේ මේ මිනිහට උගන්වන්න කියලා ඉංග්‍රීසි ඉස්සලා ළමයින්ට උගන්වන එක පැත්තකින් දීලා මේ යකාට උගන්වන්න වෙලා. මේ එකෙක් සීනි මොකද්ද? දුමුරු සීනි කඩයක් දාගත්ත එක විතරයි කර්මාන්ත අමාත්‍යාංශය කරලා තියෙන්නේ. ඔය කියන මිනිස්සුන්ද මොනොන්ද මුන් කියනවා මිනිස්සු අනවදානේ දැන් මුන් අවුරුද්දකට කලින් කොහමද කියලා ආවේ මට උඩු මාතර දිස්ත්‍රික්කේ කිව්වේ පෝස්ටර් ගාලා තිබ්බේ කොහමද මුදල් ඇමති අවුරුද්දකට කලින් කිව්ව 100 අපේ 150 මම එන්නේ කොහේ කිය දැන් ඔය අපේ අර අනිත් එක ටීබී සරත් පොළොන්නරුවේ ගිහලා ආන්නකො මම මේ ඊයේ පෙරේද ගියානේ පොළොන්නරුවේ මගුල් ගෙදරක ගියා මගුල් ගෙදරක ගිය වෙලාවේ මම මේ පොළොන්නරුවේද පොළොන්නරුවේ මගුල් ගෙදරක ගියානේ මං ගිහිල්ලා මාත් ඉතින් ඔය පොඩ්ඩක් හොයලා බලලා ආවේ ටීබී සරත් ඔය කියන මිනිස්සු මේ හරියට මේ කියපු මිනිස්සු කවුද කියලා පොඩ්ඩක් ඔය කියපු මිනිස්සු කවුද කියලා කියන්නේ ඉස්සලා ඔය ටෝක් දෙන අයියලාට යන්න බෑ දැන් දීලා පච වෙලා කිච වෙලා නැති වෙලා ඉන්න අයියලා ටිකක් ඉන්නේ ඒකෙන් හින්දා හැමදාම කියන්න තියෙන්නේ අපේ මූණු දාලා අපිව පෙන්නලා ඉවර වෙලා නඩු තිබ්බදෙන්කෝ නඩු තියෙනවා මිනිස්සුන්ට අපිට විතරක් නඩු තියෙන්නේ මේ රටේ ඕන මිනිහෙකුට නඩු තියෙනවා අනිත් ඒක ඉතින් උසාවි තීන්දුවක් දුන්නොත් මම මේ ඊයේ පෙරේදත් කිව්වා අපි ඉස්සනමලා අච්චු කරත් ඉස්සනමලා ඇතුළට යනවා ඉතින් වෙන මොනවා කරන්නද ඒක අපේ ඒ නඩු දාලා තියෙන දේශපාලන පරිගැනීම් වශයෙන් නෙමෙයිද මොකද විපක්ෂයේ සමාජ නඩු ගැන කතා කරන්න ගියොත් ඒගොල්ලෝ නෙවෙයිනේ නඩු කතා කරන්නේ ඒවා උගත් බුද්ධිමත් විනිශ්චයකාර මහතුරු මහත්මීන් තමයි ඒව කතා කරන්නේ. ඒවා ඒගොල්ලෝ කතා කරලා තීන්දුව දෙන්නේ. මේ අකු කවුද? මට පිළිතුරක් දෙන්නේ ඒ දවස්වල කිව්වේ අපේ උගත් බුද්ධිමත් 159ත් එක්ක ඉන්න දෙක පාස් චාමර සම්පත්ලට ගොඩක් අමාරු වෙයි කියලා. දැන් වෙන මල්පලයි වල්පලයි අතර දෙක පාස් චාමර සම්පත්ත ගොඩක් අමාරු වෙයි කියලා. හැබැයි දැන් අපිට එළියේ ඉඳලා බලනකොට පේන්නේ චාමර සම්පත්ත එක්ක 159ට අමාරු වෙන සයිස් එකක් තමයි පේන්නේ එකද අපිට මොකද ඔබට දැනෙන්නේ කොහමද ඇත්තට ඉන්න අමාරුද? එහෙම තමයි කයිය ගැහුවේ. කයිය ගාලා ඇවිල්ලා සමහරවුන් දැන් අද එක මිනිහෙක් රාජ්‍ය පරිපාලන ඇමති ගියදරේ අර කතානායකයාගේ උපාධි සාතිකය හොයුවානේ. කතානායකයාගේ උපාධි සාතිකය මේ හිටපු කෙනා වරන්වලගේ. හිටපු කතානායකගේ උපාධි සාතිකය තාම ජපානේ හොයනවා. ඒක නැති වෙච්ච පාර අනිත් උන් ඔක්කොම සාතික ටික අයින් කරගත්තා. මහාචාර්ය ආචාර්ය වුණා, ආචාර්ය මහාචාර්ය වුණා. දැන් ආයෙ ගාලා අද ලියුමක් රාජ්‍ය පරිපාලන ලේකම් නෑ මෙයා මහාචාර්ය නෙවෙයි ආචාර්ය කියලා. කවුද? දැන් ඉන්න රාජ්‍ය පාලන ඇමති ආයෙ ගහලා ලියුමක් ගහලා මෙයාගේ තනතුර මහාචාර්ය නෙවෙයි. අර ඊයේද පෙරේද ගහපු ලියුමට අමතරව? මහාචාර්ය කියලා ගැහුවේ ඒක. ඒක මහාචාර්ය කියලා ගහලා ආයෙ මහාචාර්ය කියලා ගහලා. මහාචාර්ය තමයි. ඔව් මහාචාර්ය කියලා ගහන්න කියලා හැමතැනම. පහුගිය කාලේ ওই තිබ්බ පට්ටම් ගලවගෙන අර එක මිනිස්සෙකුට පට්ටම් නැති වෙච්ච වෙලාවේ ඉතින් මෙහෙමයි ඕවා ගහගෙන ආපු මිනිස්සු දාන සෙල්ලම් අපිට පාර්ලිමේන්තුව අතේ පේනවනේ. දැන් අමාත්‍යාංශ අරගෙන ඇමතිකම් අරගෙන කරන සෙල්ලම් පේනවනේ. ඒක සෙල්ලම් පේනවා කියන්නේ? මොකද්ද මේ චමුදිත මේ 2025 අයවේ මේකේ තියෙන ප්‍රාග්ධන වියදම් මේකේ වෙන් කියවව 59
මේකේ කරලා තියෙන 124ක්වත් ගාම කරලා නැහැ නේ ප්‍රගතිය. කලින් ඔබ ගැන ගිය අවුරුද්ද කියමු. 2025 මේ 2025 බජට් එකේ පොත මේ ජනාධිපතිතුමා කියවුවා මේකේ තියෙන්නේ. ඔක්කොම මේ ජනාධිපති අය කතාව. මේකේ කීයද කියලා මේකේ අපේ පැත්තේ ඒවා කරුණක් නැත්නම් කමන්නේ. අනුරාධපුරයේ ටික කෙරලා නැහැ. එප්පාවල ජල යෝජනා ක්‍රමය. තමුත්තේගම දුම්රිය ස්ථානයේ ඊළඟ වාරි මාර්ග ව්‍යාපෘති ගණාපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ අනුරාධපුරේ මේ එකක්වත් 120කට වැඩිය ගිහිල්ලා නැහැනේ ප්‍රගතිය. ඔබ හිතන විදිහට ඇයි දැන් මේගොල්ලෝ මේ වැඩසටහනක් නැති හින්දාද ප්‍රොජෙක්ට් එකක් නැති හින්දාද ඇයි මේ කරන ඔක්කොම ඔබ කියන්නේ හේතුව මොකද ඔබේ දැනුමේ? අපිත් මේකද අපිටත් දැන් මේක පුදුමේ මෙච්චර මිනිස්සුන්ට ප්‍රාග්ධන වියදම් වලින් ගිය අවුරුද්දේ වෙන් කළා පැය ගාණක් කතා කරලා මා ලස්සන කතා කරලා වෙලා මේ වැඩ ටික වෙලා තියෙනවද කියලානේ බලන්න අපිත් බලාගෙන. අර ටිල්වින් කිව්වා වගේ අර සමහර තැන්වල වැඩ කරන ප්‍රමාදයි කියලා කිව්වේ ඒකද? මිනිස්සු බයද වැඩ කරන්නේ ප්‍රමාදද රජයේ නිලධාරීන්ගේ ප්‍රමාදද අපි දන්නේ නැහැ. නමුත් ටිල්වින්ට කියන්න පුළුවන් මේ අවුරුද්දෙත් කියලා තව අවුරුද්දක් කියාගෙන යයි. ඊට පස්සේ අවුරුදු දෙකක් ආණ්ඩුවේ ඉවර වෙනවා. මේ පළවෙනි පොත ඉවරයි දැන්. දැන් ඉතින් හෙඩි දෙසැම්බර් 31 පස්සේ මේ පොතට බහින්න වෙනවා. 26ට මේ පොතට ඊළඟට බහින්න වෙනවා. අපි විරාමයෙන් අනතුරුව ඊළඟට මේ පොතේ වැඩ ටිකක් නැති වුණාම ජනතාව දෙයි ලස්සන්ට ඊළඟ අවුරුද්ද වෙනකොට තේරෙයි. ඊළඟ අවුරුද්ද වෙනකොට ආනන්ද මේකේ පුරවන්නේ ගෝල් පේස් එක පුරවන්නේ මිනිස්සු එයි පාරට. හරි අපි විරාමයට යමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සමගයි සලකුණේ සාකච්ඡා විරාමයේ ගමු.